ඉතින් අද අපිට ලැබිලා තියෙන මූලාශ්‍රය හරිම විශේෂ එකක්. ඔව් ඇත්තටම. මේක බුදුදහමේ හරය කියලත් අර ඊටාම ප්‍රායෝගික ඉගැන්වීමක් කියලත් සැලකෙන මහා සතිපට්ඨාන සූත්‍රය ගැන විග්‍රහයක්. අත්පොතක් වගේ දෙයක් නේද? හරියටම මේක හොදෙක් දර්ශනයක් ගැන කතා කරනවට වඩා මනස පුහුඳු කරන්න දෙන අර පරිශීලක අත්පොතක් වගේ දෙයක් කියලායි කියවෙන්නේ. මේ විග්‍රහයට අනුව මෙහි මූලික මිහවර තමයි දුකෙන් මිදීම සඳහා තියෙන එකම මාර්ගය. ඒ කියන්නේ ඒකායනෝ මග්ගෝ පෙන්වදීම. සතිපට්ඨානය කියන වචනේ ඇහුවම හිතෙන්නේ සිහිය පිහිටවීම වගේ සරල අර්ථයක්. හැබැයි අපි මේ ගැඹුරට යනකොට පෙනේවි ඒක ඊට වඩා කොච්චර පුළුල්ද කියලා. ඔව් ඒක හරිම වැදගත් කරුණක්. මොකද මේ එකම මාර්ගය කියන්නේ එක දෙයක් නෙවෙයි. ඒක ප්‍රධාන කොටස් 4කින් සමන්විත ගමනක්. මූලාශ්‍රයේ ඒක හඳුන්වන්නේ සතර සතිපට්ඨානරි කියලා. හරි. ඒක පටන් ගන්න අපිට තියෙන වඩාත්ම හුරුපුරුදු. වඩාත්ම ගිහිනක දෙයෙන්. ඒ තමයි අපේ කය. කායානුපස්සනාව. කායානුපස්සනාව ඊට පස්සේ ක්‍රමයෙන් ඇතුළට ගිහින් අපි විඳීම්, ඒ කියන්නේ වේදනානුපස්සනාව, ඊළඟට අපේ සිත, චිත්තානුපස්සනාව සහ අවසානයේදී යථාර්ථයේ මූලික රටාවන්, ඒ කියන්නේ ධම්මානුපස්සනාව දැස බලනවා. ඒක හරියට ලූණු ගෙඩියක පොතු ගලවනවා වගේ නේද? ස්තරයෙන් ස්තරය ඇතුළට යන ගමනක්. හරියටම. ඊ උපමාව හරිම ගැලපෙනවා. එහෙනම් අපි මේ ගමනේ පළමු පියවරෙන් පටන් ගමු. කායානුපස්සනාව. ගොඩක් අය සිහිය කිව්වම හිතන්නේ හුස්ම දිහා බලාගෙන ඉන්න එක ගැනනේ. ආනාපාන සතිය. ඔව්. හැබැයි මූලාශ්‍රයේ ඒක විස්තර කරන විදිය හරිම සියුම්. දිග හුස්මක් ගන්නකොට මම දිග හුස්මක් ගන්නවා කියලා පාලනය කරනව නෙමෙයි. නෑ. මෙතන දිග හුස්මක් ඇති වෙනවා කියලා නිකම්ම දැනගැනීමක් විතරයි. හරියටම. ඒක පාලනයක් නෙවෙයි නිරීක්ෂණයක්. ඒක තමයි මේ හැම අභ්‍යාසයකම පදනම. හැබැයි ඉතින් කායානුපස්සනාව කියන්නේ හුස්මට විතරක් සීමා වෙන්නේ නෑ. ඒක තමයි. මූලාශ්‍රයේ තියෙනවා ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, කනකොට, බොනකොට, වැසිකිලී යනකොට පවා. කරන හැම ක්‍රියාවක් ගැනම පූර්ණ සිහියෙන් ඉන්න එක ගැන. ඒක හරියට අපි කරන හැම දෙයකම අදි විභේදන, ඒ කියන්නේ හයි ඩෙෆිනිෂන් වීඩියෝවක් මනසින් දකිනවා වගේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ දේවල් කරන්නේ ඕටෝ පයිලට් එකේ ඉඳගෙන. අනිවාර්යෙන්ම මේ අභ්‍යාසයෙන් කරන්නේ ඒ ඕටෝ පයිලට් එක ඔෆ් කරන එක. මෙන්න මේ කොටස තමයි මම හිතන්නේ නූතන කෙනෙක්ට ඇත්තටම කම්පනයක් ඇති කරන්න පුළුවන් තැන. නවසියවතික පබ්බය. ඒ කියන්නේ සොහනක දාලා තියෙන මල සිරුරක් දි รา පත් වෙන අවස්ථා 9ක් මෙනෙහි කිරීම. ඉදිමිලා, නිල් වෙලා, සත්තු කාලා, අන්තිමට ඇටකටු විතර කිතුරු වෙලා. ඒවත් දිරලා පස් බවට පත් වෙන හැටි. මේක ටිකක් දරුණු අභ්‍යාසයක් වගේ නේද? මේකේ අරමුණ මොකද්ද? තමන්ව බය කරගන්න එකද? බැලු බැල්මට එහෙම හිතෙන්න පුළුවන්. ඒක සාධාරණයි. නමුත් ඒකේ මනෝවිද්‍යාත්මක අරමුණ හරිම ගැඹුරුයි. කොහොමද? මූලාශ්‍රයට අනුව ඒක කරන්නේ තමන්ගේ ශරීරයටත් මේ ඉරණමම අත් වෙනවා කියන කටුක යථාර්ථය මුණගස්වන්න. ඒ කියන්නේ යථාර්ථ පිළිගන්න එක වගේනේ. ඔව්. අපි කොච්චර ලස්සනද තියාගන්න හැදුවත් මේ ශරීරයේ ස්වභාවයේ දි รา පත් වීම බව තේරුම් ගියාම ඒකට තියෙන අධික ඇල්ම, තෘෂ්ණාම අඩු වෙනවා. ඒක බියගැන්වීමකට වඩා යථාර්ථය පිළිගැනීමක්. ඒ වගේම තමයි ශරීරය කොටස් 32කට වෙන් කරලා කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා ඒවයේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන ඒකත් මේ එකම අරමුණකට යන තවත් පාරක් වෙන්න ඇති. ඔව්. ඒකට කියන්නේ පටිකූල මනසිකාර කියලා. ඒ වගේම තියෙනවා ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය. ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඝන ද්‍රව උෂ්ණත්වය සහ වායුමය කියන මූලික ධාතු හතරක එකතුවක් විතරයි. මෙතන මම කියලා ස්ථිර කෙනෙක් නැහැ කියලා දැකීම. හරි. මේ හැම අභ්‍යාසයකින්ම කරන්නේ කය කියන සංකල්පය බිඳලා ඒකේ ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ අනිත්‍ය බව සහ හරියක් නැති බව පෙන්වන එක. හරි. ඉතින් අපි මේ විදිහට කය කියන ගුරුසු අත්දැකීම දිහා බලන්න පුරුදු වුණාට පස්සේ මූලාශ්‍රය අපිව ඊළඟ ස්තරයට අරගෙන යනවා. ඒ තමයි වේදනා. එහෙමත් නැත්නම් විඳීම්. මේක හරිම වැදගත්. මොකද අපේ හැම ක්‍රියාවක්ම වගේ පාලනය කරන්නේ මේ විඳීම් නේද? සැප දෙයක් හොයාගෙන යනවා, දුකින් පැනලා දුවනවා. නියත වශයෙන්ම වේදනානුපස්සනාව කියන්නේ ඒ ක්‍රීඩාව දිහා පිටින්නම් බලන එක. පිටින්නම් බලන එක. ඔව්. අපිට දවස පුරාම සැප, දුක් සහ ඒ දෙකම නැති. ඒ කියන්නේ උපේක්ෂා විඳීම් ඇති වෙනවා. මෙතනදී උපදේශය තමයි ඒ විඳීම ඇති වෙනකොට ඒක ලේබල් කරන එක. හැබැයි මම සතුටින් කියලා නෙවෙයි. මෙතන සැප වේදනාවක් තියෙනවා කියලා. මට දුකයි කියලා නෙවෙයි.
මෙතන දුක් වේදනාවක් තියෙනවා කියලා. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. මම සතුටින් කිව්වම ඒක මගේ නොලසක් වෙනවා. හරියටම. එතකොට ඒක නැති වෙනකොට මට දුක හිතෙනවා. හැබැයි මෙතන සැප වේදනාවක් තියෙනවා කිව්වම ඒක මගෙන් වෙන් වෙච්ච ඇවිත් යන දෙයක් බවට පත් වෙනවා. ඔව්. ඒක හරියට අපි කාමරයක ඉන්නකොට කවුරු හරි ඇවිත් යනවා වගේ. ආපු කෙනා එක්ක අපි බැඳෙන්නෙත් නෑ. යනකොට දුක් වෙන්නෙත් නෑ. ඒක තමයි හරය. ප්‍රතික්‍රියා නොකර නිරීක්ෂණය කිරීම. ඒකෙන් වෙන්නේ වේදනාවට දක්වන අපේ ස්වයංක්‍රීය ප්‍රතිචාරය බිඳ වැටෙන එක. සැපයට ඇලෙන දුකට ගැටෙන පුරුද්ද දුර්වල වෙනවා. ලොකු නිදහසක්. ඔව්. ඒකෙන් අපිට ලොකු නිදහසක් ලැබෙනවා. ඊළඟ ස්තරයේ ඒ කියන්නේ චිත්තානුපස්සනාවත් මේකට හරිම සමානයි. ඔව් සිත ගැන සිහිය මේකත් ඒ වගේමයි නේද මට තරහ ගියා කියලා පුද්ගලිකව ගන්නව වෙනුවට සිතේ ස්වභාවය දිහා බැලීම රාගය සහිත සිතක් ආවම ඒක සරාගී සිතක් කියලා දැනගන්නවා ද්වේෂය සහිත සිතක් ආවම ඒක සදෝෂ සිතක් කියලා දැනගන්නවා මගේ සිත කියලා අයිති කරගන්නේ නැතුව හරියටම ඒක හරියට අපේ මනස දිහා බලන කාලගුණ වාර්තාවක් වගේ. හොඳ උපමාවක්. අද මනසේ කාලගුණය කොහොමද? හැකිලුණු සිතක්ද? ඒ කියන්නේ මීදුමෙන් පිරුණු බර ඇඳෙන් බහින්න කම්මැලි වගේ දවසක්ද? හරි. නැත්තම් විසිරුණු සිතක්ද? ඒ කියන්නේ එකපාරට browser tabs 100ක් විතර open කරලා වගේ එක දේවල් ගැන හිතා ඉන්නවද? එහෙමත් නැත්තම් සමාධිමත් සිතක්ද? ඒ කියන්නේ අහස පැහැදිලි නිශ්චල දවසක් වගේද? මේ අභ්‍යාසයේ කාලගුණය වෙනස් කරන එක නෙවෙයි තියෙන විදිහට දකින්න එක. ඔව් තියෙන කාලගුණය මොකක්ද කියලා විනිශ්චයකින් තොරව දැනගන්න එක විතරයි. ඒ දැනගැනීමෙන්ම සිත සංසුන් වෙන්න පටන් ගන්නවා. හරි. අපි දැන් කය වේදනා සිත කියන ස්තර තුන පහු කරගෙන ආවිත් තියෙන්නේ. අවසාන සහ ගැඹුරුම කොටස ධම්මානුපස්සනාව. මේක ටිකක් සංකීර්ණයි වගේ පේනවා. ඔව්. මෙතන ධර්ම කොටස පහක් ගැන කතා කරනවා. මේකෙන් අදහස් වෙන්නේ අපි දකින යථාර්ථයේ මූලික සැකිල්ල දිහා බලන එකද? ඒක හොඳ හැඳින්වීමක්. මෙතනදී අපි බලන්නේ මනසේ ක්‍රියාකාරීත්වයේ මූලික රටාවන් දිහා. කලින් අභ්‍යාස වලින් අපි කය වේදනාව සිත නිරීක්ෂණය කළා. දැන් අපි නිරීක්ෂණය කරන්නේ ඒ දේවල් පාලනය කරන අර නීති රීති ටික. හරි. පළවෙනි එක තමයි පංච නීවරණ. පංච නීවරණේ කියන්නේ බාධක පහ. මම අහලා තියෙන විදිහට ඒක හරියට අපේ මනසේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන මැල්වෙයා වගේ. ඊටාම හොඳ උපමාවක්. මූලාශ්‍රයට අනුව කාමච්ඡන්දය, ඒ කියන්නේ සංවේදී ආශාවන් හරියට අපි කොන දේවල් ගැන එන pop-up ads වගේ. ව්‍යාපාදය, ඒ කියන්නේ තරහ, ද්වේෂය හරියට හැමදේම ස්ලෝ කරන කම්පියුටර් වෛරස් එකක් වගේ. තීන මිද්දය, ඒ කියන්නේ අලසකම හරියට සිස්ටම් එකම හැංගවලා වගේ. හරි. මේ අභ්‍යාසයේදී කරන්නේ මේ මැල්වෙයා එක Tamanගේ මනස තුල ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ස්කෑන් කරලා බලා ගන්න එක. දැන් pop-up ad malware එක ඇක්ටිව් වෙලා කියලා දැනගත්තම ඒකේ බලය අඩු වෙනවා. ඒක නම් හරිම ප්‍රායෝගිකයි. ඊට පස්සේ එනවා පංච උපාදානස්කන්ධ, ආයතන 6, සත්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරු සංකල්ප. ඒවා ටිකක් ගැඹුරුයි. මේ හැම එකක්ම විස්තර කරන්න ගියොත් අපිට තව පැය ගාණක් ගත වේවි. හැබැයි මේ හැම එකකම පොදු අරමුණ යථාර්ථය හැදිලා තියෙන විදිහ Tamanගෙම අත්දැකීමෙන් තේරුම් ගන්න එක වෙන්නේ නැති. ටික ඇතිවීම නැතිවීම දකිනවා. ආයතන 6න් ඇස කන වගේ ඉන්ද්‍රියන් සහ බාහිර ලෝකයේ ගැටීමෙන් බැඳීම් හැදෙන හැටි දකිනවා. හරි. සත්බොජ්ජංග වලින් නිවනට උදව් වෙන සති, විරිය වගේ ගුණධර්ම Taman තුල වැඩෙනවද නැද්ද කියලා දකිනවා. අවසානයේදී චතුරාර්ය සත්‍යයෙන් දුක සහය දැති කරන මාර්ගය Tamanගේම අත්දැකීමෙන් අවබෝධ කරගන්නවා. මේක තමයි සමස්ත දර්ශනීය ප්‍රායෝගිකව දකින්න තැන. එතකොට මේ කතා කරපු හැම කොටසකටම ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරටම දිවෙන රන්නූලක් වගේ පොදු හරයක් තියෙනවා. ඔව් තියෙනවා. ඒ තමයි මම මගේ කියන දෘෂ්ටියෙන් මිදීම. නියත වශයෙන්ම මූලාශ්‍රයේ නැවත නැවතත් කියවෙන දෙයක් තමයි මේ සියලු දේ දෙස හුදෙක් ඇති වී නැති වී යන සංසිද්ධියක් ලෙස දැකීම. තමාගේ ශරීරය තුල ශරීරය දකි, බාහිර ශරීරය තුල ශරීරය දකි කියලා සූත්‍රයේ කියවෙන්නේ ඒකයි. ඒ කියන්නේ මේක මගේ ශරීරය නෙවෙයි. මෙතන ශරීරයක් තියෙනවා. මේක මගේ වේදනාව නෙවෙයි. මෙතන වේදනාවක් තියෙනවා. ඒ වෙන්වීම. ඒ වෙන්වීම තුලින් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන්නේ. ඉතින් මේ සමස්ත ක්‍රියාවලියෙන්
මේ සතර සතිපට්ඨානේ වැඩිමෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය මොකක්ද? මූලාශ්‍රයේ ඒ ගැන දීලා තියෙන සහතිකය නම් ඇත්තටම ඇදහන්න බැරි තම් බලවත්. ඔව්. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන පුදුමම කරුණ. එහි සඳහන් වෙනවා යමෙක් මේ සතර සතිපට්ඨානය නිවැරදිව දින 7ක් වගේ කෙටි කාලයකින් ඉඳන් අවුරුදු 7ක් දක්වා කාලයක් පුරාවට වඩනවා නම් ඒ කෙනාට රහත් භාවය හෝ අනාගාමී භාවය කියන උතුම් ඵල දෙකෙන් එකක් නිසෙකවම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා. ඒක නිමිට නවටින්න. දවස් 7කින් රහත් වෙනවා හරි අනාගාමී වෙනවා හරි කියලා සහතිකයක් දෙනවා. ඔව්. ඒක තමයි කියවෙන්නේ. මේක අවුරුදු 2500ක් පරණ ආධ්‍යාත්මික ලියවිල්ලක් මිසක් මොකක් හරි අලෙවි කරන සටන් පාඨයක් වගේ නේද අහෙන්නේ. සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික මාර්ගවල මේ වගේ නිශ්චිත කාල රාමුවක් සහිත පොරොන්දු දෙනවා හරිම අඩුයි. ඒ කාලෙට මේ වගේ පොරොන්දුවක් කොච්චර විප්ලවීය වෙන්නේ නැද්ද? නමුත් ඒ හැකියාව ඒ විභවය තියෙනව කියන එකයි ඒකෙන් අවධාරණය කරන්නේ. ඒ කියන්නේ පාර පැහැදිලි කැපවීම තියනවා නම් ප්‍රතිඵලයේ නිශ්චිතයි වගේ දෙයක්. හරියටම කැපවීම සහ නිවැරදි ක්‍රමය තියෙනවා නම් ප්‍රතිඵලයේ නිශ්චිතයි කියන එක. එසේනම් අවසාන වශයෙන් සිතන්න යමක් ඉතිරි කරමු. දින 7ක් වැනි කෙටි කාලයකින් හෝ වසර 7ක කැපවීමකින් එවැනි ගැඹුරු මානසික පරිවර්තනයක් සිදු විය හැකි බවට ලබා දෙන මේ පොරොන්දුව අපේම මනස ක්‍රමානුකූලව පුහුණු කිරීමේ සහ Tamanගේ අත්දැකීම් දෙස අවංකව විනිශ්චයකින් තොරව බැලීමේ ශක්තිය ගැන අපට පවසන්නේ කුමක්ද?